එල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔයාලා අදත් මේකතු වෙලා ඉන්නේ මොනොටෙක් SL YouTube channel එකේ HTML video series එකේ තුන්වෙනි වීඩියෝත් එක්ක අපි දෙවෙනි වීඩියෝේ කතා කරා කොහොමද image එකක් add කරන්නේ කොහොමද link එකක් add කරන්නේ කොහොමද paragraph එකක් type කරගන්නේ කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොහොමද කරුණු list එකක් විදිහට type කරගන්නේ කියලා. ඉතින් ඔයාලා website වල දකිනවා කරුණු list එකකට type කරලා තියෙනවා. හරි. ඉතින් list type කරනකොට order list unordered list කියලා list දෙවිදිහකට අපි type කරගන්නවා. ඒ කියන්නේ කරුණු දෙවිදිහකට type කරගන්නවා. අපි මුලින්ම කතා කරමු කොහොමද unordered list එක type කරගන්නේ කියලා. හරි. ඉතින් ඔයාලා UL කියලා tag එකක් open කරගන්න ඕනේ. ඒ කියන්නේ unordered list කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට LI කියලා tag එකක් use කරලා ඔයාලට ඕන කරුණු මෙතන type කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට LI tag එක close කරනවා. මම ඔයාලට පෙන්නන්න මෙතනින් A B C D E කියලා කරුණු මෙන්න මේ විදිහට ටයිප් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි UL කියන tag එක close කරගන්න ඕනේ. හරි. දැන් බලමු කොහොමද වෙබ්සයිට් එකේ පෙන්වන්නේ කියලා. ඔයාලට පෙන්නනවා මෙතනින් A B C D E කියලා ඩොට් වලින් ටයිප් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි unordered list එකක් විදිහට අපි ටයිප් කරොත් වෙබ්සයිට් එකේ පෙන්වන්නේ. හරි. ඕඩර් ලිස්ට් එකක් විදිහට ටයිප් කරන්න ඕන නම් මෙතන U කියන කට් කරලා O කියලා ටයිප් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. දැන් අපි කොහොමද වෙබ්සයිට් එකේ තියෙන කියලා බලමු. ඔයාලට පෙන්නනවා 1 2 3 4 5 ඉලක්කම් වලින් තමයි මේ අපි ටයිප් කරපු කරුණු ටික මෙතනින් වෙබ්සයිට් එකේ පෙන්වන්නේ. හරි. දැන් අපි කතා කරමු කොහොමද පැරග්‍රාෆ් එක ඒ වගේම හෙඩින් එක කලර් එක වෙනස් කරන්න කියලා. හරි. පැරග්‍රාෆ් එකක් බලමු කොහොමද කියලා. මෙතනින් අපි පැරග්‍රාෆ් එකේ ඕපන් ටැග් එක මෙන්න මේ විදිහට යූස් කරද්දී P කියලා ටයිප් කරලා අපි ඒ ටැග් එක මෙතනින් ක්ලෝස් කරලා තියෙනවා. ඉතින් අපි ඊට කලින් මෙන්න මේ විදිහට ස්පේස් එකක් යූස් කරලා ස්ටයිල් කියලා ටයිප් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි සමාන ලකුණු දාලා උඩුකම ඇතුලේ අපි ටයිප් කරගන්න ඕනේ කලර් කියලා. කලර් කියලා ටයිප් කරගෙන මෙන්න මේ විදිහට ඩොට් දෙයක් දාලා අපිට ඕන කලර් එක මෙතනින් ටයිප් කරගන්න ඕනේ. මම බ්ලූ කියලා ටයිප් කරගන්නවා. හරි. දැන් අපි බලමු කොහොමද මේක වෙබ්සයිට් එකේ පෙන්නන්නේ කියලා. හරි. ඔයාලට පෙන්නනවා මෙතනින් මේ පැරග්‍රාෆ් එකේ බ්ලූ කලර් එකෙන් තමයි ටයිප් වෙලා තියෙන්නේ. හරි. දැන් අපි මෙතෙන් ටයිප් කරගමු හෙඩ් එකේ. කියන්නේ මනුට කෙසෙල් කියලා අපි ටයිප් කරගත්තේ. ඒකෙත් අපි වෙනස් කරලා බලමු. හරි. ඉතින් කලින් එකේ වගේම ස්ටයිල් කියලා ටයිප් කරගෙන සමාන ලකුණු දාලා උඩුකම ඇතුලේ අපි ටයිප් කරගන්න ඕනේ කලර් කියලා. කලර් කියලා ටයිප් කරගෙන ඊට පස්සේ ඩොට් යූස් කරලා අපිට ඕන කලර් එක දාන්න පුළුවන්. මම රෙඩ් කියලා ටයිප් කරගන්නවා. අපි දැන් බලමු කොහොමද වෙබ්සයිට් එකේ තියෙන්නේ කියලා. හරි. ඔයාලට පෙන්නන මොනොටෙක් කෙසෙල් කියන එක රෙඩ් කලර් එකෙන් මෙතන පෙන්නනවා. හරි. දැන් අපි බලමු අපේ අවසාන ටැග් එක විදිහට කොහොමද බටන් එකක් වෙබ්සයිට් එක ටයිප් කරගන්නේ කියලා. ඉතින් දැන් අපි මෙතන මේ විදිහට බටන් කියන ටැග් එකක් යූස් කරමු. මෙන්න මේ විදිහට බටන් කියන ටැග් එකක් ඕපන් කරගන්නවා. හරි. ඉතින් අපිට ඕන ටැග් එක මෙතනින් අපිට ඕන මෙන්න මෙතනින් මම හෝම් කියලා ටයිප් කරගන්නවා. හරි. ඊට පස්සේ මම බටන් කියන ටැග් එක ක්ලෝස් කරගන්නවා. හරි. දැන් බලමු කොහොමද මේක පෙන්වන්නේ කියලා. මම මේ හෝම් කියන එක කැපිටල් ලකුණු වලින් ටයිප් කරගන්නවා. දැන් අපි බලමු වෙබ්සයිට් එක අපි කොයි විදිහට පෙන්වන්නේ කියලා. ඔයාලට පෙන්වන මෙතන හෝම් කියන බටන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මෙතන හෝම් කියන එක මෙතන නෙවෙයි එන්න ඕනේ අපිට මනෝටෙක් සෙල් එකට උඩින් තමයි එන්න ඕනේ. හරි. අපි මෙන්න මේක මෙන්න මේ විදිහට කොපි කරගෙන HTML කියන තැනට යටින් අපි ඒක පේස්ට් කරගන්න ඕනේ. හරි. දැන් අපි බලමු. හරි.
දැන් ඔයාලට පේනවා මෙතනින් හෝම් කියලා බටන් එකක් මනුට එක්කෙසෙල් කියලා තැනට උඩින් තියෙනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රස් කරන්න. ඒ වගේම HTML 4 වෙනි වීඩියෝ එක 5 වෙනි වීඩියෝ එක වගේ මගේ channel එකේ දාන වීඩියෝ ටක් ගාලා බලා ගන්න ඕන නම් පහළ තියෙන subscribe button එක press කරලා all press කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් HTML වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝත් එක්ක අපි හම්බෙමු.